පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. නැවතතර සාදුනාදයක් පවත්වන්න. නැවතතර සාදුනාදයක් පවත්වමු. අද දවසේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන මොහොත මේ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා වැඩම වදාළ මාතලේ ශ්‍රී විජයාරාම අටවිසි මුනි මහා විහාරාධිකාරී රාජකීය පඬිත පූජ්‍ය මාතලේ සුමංගල අපේ පඬිත හාමුදුරුවෝ වහන්සේ මේ අවස්ථාවේදී අපේ තිලක් මහත්මයාණන් ඒ වගේම ධම්මිකා මහත්මිය කියන පින්වත් දෙපළ ඇතුළු මේ වාසනාවන්ත පින්වතුන් වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන හැමදෙනාම සාදුකාරයක් පවත්වලා පිළිගන්නා ලෙස මතක් කරනු ලබනවා. අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ බුත්තල නගරයේ සංරිත් වෙළඳ ආයතනයේ ඒ වගේම තිලිනි හොටෙල් කියන මේ දෙකේම අධිපතිත්වය දරන අපේ පින්වත් තිලකරත්න මහත්මාණන් ඒ වගේම පින්වත් ධම්මිකා මහත්මිය කියන මේ දෙපළ එතුමියගේ ආදරණීය දීනුවරුන් දෙදෙනා වගේම මේ පවුලේ එකම බෑනා වන තරිඳු මහත්මයා කියන මේ පින්වත් හැමදෙනාගේම සංවිධායකත්වයෙන් තමයි අද දවසේ මේ උදාාර පින්කම සිද්ධ කරනු ලබන්නේ. තමන්ගේ ආදරණීය ආර්.එම්. උක්කුබන්ලා සදාදරණීය පියාණන් වහන්සේ මිය පරලෝ ගිහිලා වසරක් ගත වෙන මොහොතේ වර්ෂ පූර්ණ පින්කම් වශයෙන් ඒ වගේම එච්.එම්. පියදාස පියාණන් වහන්සේ අපේ තිලක් මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේ එතුමා මිය පරලෝ ගිහිලා වසර 6ක් පමණ ගත වෙන මේ එතුමාට පින් අනුමෝදන් කරන්නට මේ උදාාර උතුම් කාව්‍යමය ධර්ම දේශනාව මේ අවස්ථාවේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නිසා බුත්තල නගරයේ මේ දෙදෙනාම හරිම පින්වන්ත දෙන්නෙක් තමන්ගේ ජීවිතේ හරි මහන්සියෙන් ගොඩනගාගෙන ඊටමත් වාසනාවන්ත දෙපළක් වශයෙන් මේ කටයුතු ඊටමත් සතුටින් කරන දෙන්නෙක්. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට පණ වගේ ආදරය කරන දෙදෙනෙක්. ඒ දෙන්නාම තමන්ගේ ආදරණීය දෙමව්පියෝ රෝගාතුර බහට පත් වුණාට පස්සේ හරියට ඇත්තෝ
නිරෝගී සම්පන්නිය ඇති කරන්නට මහන්සි වෙලා කැප වෙලා කටයුතු කළා. සුජීවත්ව වාසය කරන කාලයේදී දෙමව්පියන්ට අවශ්‍ය කරන සියලුම කටයුතු සම්පාදනය කර ගනිමින් මේ දෙදෙනා දෙමව්පිය උපස්ථානයේ ඉහළින්ම සිද්ධ කළා තමන්ගේ පවුලේ හැමදෙනා සමග. තුම්මාසෙත් මේ පින්කම සිද්ධ කළා. කාව්‍යමය ධර්මදේශනා යුගාසන කාව්‍යමය ධර්මදේශනාවක් තමයි පැවැත්වුවේ තුම්මාසේ පින්කමේ. දැන් මේ වර්ෂ පූර්ණ පින්කමේ අති ගෞරවහාරව අපේ මාතලේ සුමංගල කාව්‍යශ්‍රී පණ්ඩිතහාමුදුරුවෝ වහන්සේ මේ අවස්ථාවට වැඩම කරවලා මේ ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ මාතලේ සුමංගල පණ්ඩිතහාමුදුරුවෝ වහන්සේ මං හිතන්නේ සමාජ මාධ්‍යයෙන් ඔබ දැකලා ඇති උන්වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනා මමත් දැක්කේ අද තමයි. කෙසේ වෙතත් උන්වහන්සේ හරිම පින්වන්ත හාමුදුරුවෝ වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මේ පළාතට වැඩම කරපු ගැන ඒ වගේම මේ පවුලේ පින්තුන්ගේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට වැඩම කළේ. මම ඊටාම සතුටු වෙනවා උන්වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනාව අපි හැමදෙනාම ශ්‍රවණය කරනවා. ඒ වගේම ශ්‍රවණය කරනවා වගේම මෙන් අත්පත් වන්නා උදාර උතුම් කුසලය සදාදරණීය පියාණන් වහන්සේලා දෙන්නට අනුමෝදන් කරලා සුදීවත්ව වාසය කරන මව් වරුන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ හැමදෙනාගේම ධර්ම අවබෝධය ඇතිවෙන ලෙස මේ කාව්‍යමය ධර්ම දේශනාව මෙතන සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා කාල වේලා ඉක්ම වෙලා යන නිසා මම ඊටමත් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර ලබනවා මාතලේ ශ්‍රී විජයාරාම අටේසි මුනි මහා විහාරාධිකාරී රාජකීය පඬිත කාව්‍යශ්‍රී මාතලේ සුමංගල අපේ පඬිතුමාණන් වහන්සේට හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. හැමෝම සාදුකාරයක් දෙන්න. නැවතත් සාදු කියන්න. හැමදෙනාම අද්දක නළලේ තියාගෙන පන්සිල් සමාදන් වීමට පළමුව අපි හැමදෙනාම එකටම තෙරුවන් සරණ යමු. මත් එක්ක හැමෝම එකට ශබ්ද නගලා කියමු. සාදු 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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මක්කිවට පස්සුව කියමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පදේත. සාදු කියන්න.
සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවාදම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනෝ රුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ලොව මැව් මහා බඹෝය ආදර අම්මාය පෙර දෙක ඇඳොරු ලෙස සලකන අම්මාය මෙතත් සිතෙන් අපේ රකේන අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය අග හිඟ නොමැති ජීවිතනං කොහින්ද මගේ පිය තුමා දුක් ඔහොලපු රජින්ද බොක්කල් වැජබෙන්ට ආදර පියාහට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාහට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාහට සාදු සාදු සාදු. ඓතිහාසික දොළපිල්ල රජමහා විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති බුත්තල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අතිගෞරවනීය ලේකකාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති නම කියන්න අවසරයි බෝධිසත්ව ගුණෝපේත අතිගෞරවනීය බුත්තල ධම්මාරාම පින්නත් අපගේ නායක හාමුදුරන් වහන්සේගෙන් පාදාභිවන්දනය කොට අවසර පතනවා. මගේ වාසනාවන්ත පින්වන්තවල හැම දෙනාම මේ වෙලාවේදී සූදානම්ව සිටින්නේ මේ ලෝකයේ මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් කොටසක් කාව්‍යමය වශයෙන් දේශනා කරවාගෙන තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගන්න තමයි පින්නන්තවල හැම දෙනාම මේ වෙලාවේදී සූදානම්ව සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම
මේ උතුම් වූ කවිමේ ධර්ම දේශනාව මේ විදිහට සංවිධානය කරන්නට යෙදුනේ පින්නන්ත ධම්මිකා පින්නන්ත මහත්මිය ඒ වගේම තිලක් පින්නන්ත මැතිතුමා ඇතුළු තමන්ගේ ආදරණීය පවුලේ සියලුම දෙනාම දූ දරුවෝ ඇතුළු හැමෝම එකතු වෙලා තමයි මේ උතුම් පින්කම මේ විදිහට පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය අප්පච්චිලා දෙන්න වෙනුවෙන් ඒ නැති වුණ තාත්තලා දෙන්න වෙනුවෙන් පින් අනුමෝදනා කරන්න තමයි මේ උතුම් පින්කම මේ විදියට සංවිධානය කරන්නේ. ඉතින් අප්පච්චි කෙනෙක් වෙනුවෙන් අපච්චි අපිව මේ ලෝකෙන් දාලා ගියාට පස්සේ තාත්තට අපිට දෙන්න පුළුවන් වෙන්නේ පින් ටික විතරයි. ඒ තාත්තට පින් අනුමෝදන් කරන්න තමයි ඒ වගේ ලෝකයක් වටින රත්තරන් තමන්ගේ දුවයි තමන්ගේ ආදරණීය පුතයි දෙන්න එකතු වෙලා ඒ අපච්චිලා දෙන්න වෙනුවෙන්ම මේ විදියට ලස්සනට මේ පින්කම සංවිධානය කරේ. ඉතින් මේ ලෝකේ අපච්චි කියලා කියන්නේ අපි හැමෝගෙම ජීවිතේ අපේ වාසනාවට හම්බුණු වටිනම සම්පත. අපච්චි කෙනෙක් කවමදාකවත්ම කියන්නේ නැහැ පුතේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා. දුවේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා කියලා මගේ අපච්චි කවමදාකවත්ම කියන්නේ නැහැ. මොකද ඒ තරම් මගේ අපච්චිගේ හිතේ ආදරේ පිරෙන්න ඉතිරෙන්නම තියෙනවා. අපි ඉල්ලන්නේ මොනවාද? ඒ ඉල්ලන හැමදේම අපච්චි අපි ඉල්ලපු ගමම්ම ගෙනල්ලා දුන්නා. මොකද ඒ තරම් මගේ අපච්චිට ආදරේ සෙනෙහස උතුරන්නම තිබ්බා. ඒ තරම් ලෝකයක් ආදරය කරපු තාත්තලා වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම මේ විදියට සංවිධානය කරන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන් මද්දක නළලේ තියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින්කම තුලින් රැස් කරගන්න පින් නැති වෙන්නට යෙදුන තමන්ගේ ආදරණීය තාත්තලා දෙන්න වෙනුවෙන් ඒ ආදරණීය පියාණන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා අනුමෝදන්ම වෙත්වා. මේ රැස් කරගන්න පින් බලයෙන් ඒ තාත්තලාට මේ පින් අනුමෝදන් වීම තුළින් මෙවන් වූ අකල් මරණ වලට ගොදුරු නොවේවා. මන්දායුෂ්කව නූපදීවා. උපනුපන් හැමාත්ම භාවයන් වලදී දිව්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥාව සහිත උපති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් දකින්න ආදරණීය අපච්චිට මේ පින් පාරමිතාවක්ම වෙත්වා. මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මේ පින් බලයෙන් පින්නන්ත අපගේ නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ආයු වර්ණ සැප බල ප්‍රඥාව කායික මානසික සහනය ලැබෙත්වා. පින්නන්ත නායක හමුදුරන් වහන්සේ කරගෙන යන ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යන්න මේ කරන පින්කම යෝධ බලයෝධ ශක්තියක්ම වෙත්වා. පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ලෝකේ අපිට ඉන්න වටිනම සම්පත තමයි අපේ අම්මා අප්පච්චි දෙන්න කියන්නේ. ඒ අම්මා අප්පච්චිගේ ආදරය අම්මා අප්පච්චි දෙන්නගේ සෙනෙහස අද ඔයාලගේ හදවතටම පපුවටම දැනේ. මගේ අම්මා අපි වෙනුවෙන් කොච්චරක්නම් දුකක් විඳලා තියෙනවද? අම්මා අපි වෙනුවෙන් කොච්චරක්නම් මුළු රෑ තිස්සෙම නිදි මරාගෙන දවස් පුරාම මගේ අම්මා දුක් විඳපු හැටි අද ඔයාලගේ හදවතට පපුවටම දැනේ. ඒ අපච්චිගේ ආදරේ පපුවටම දැනේ. අද ඇස්වලින් කඳුලක් වැටේ. මගේ අම්මත් මට මෙච්චරක් ආදරය කරන්නේ. මගේ අපච්චිත් මට මෙච්චරක් ආදරය කරන්නේ කියලා අද ඔයාලගේ හදවතටම පපුවටම ඒ ආදරය දැනේ. ඉතින් අපි වැඩි කාල වේලාවක් ගන්නේ නැතුව ඒ අම්මා අපච්චිගේ ආදරය ගැන කතා කරමු. ඉතින් මගේ පින්වතුනි මේ ලෝකේ අම්මා කියන කෙනා අපිව පරිස්සම් කරේ හරියට නාගයෙක් නාගමාණික්කයක් රකින්නා වගේ තමයි මගේ අම්මා අපිව පරිස්සම් කරේ. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ දුන්නා. ඒ රත්තරන් අම්මා නගයෙක් නාගමාණික්කයක් රකින්නා වගේ තමයි මගේ අම්මා අපිව පරිස්සම් කරේ. මහා පාන්දර නැගිටලා බත් ටික ලිපේ තියලා ව්‍යංජන 3-4ක් හදන මගේ රත්තරන් අම්මා කැම්පෙටියට බත් ටිකක් දාලා ඉස්කෝලේ යවපු මගේ අම්මා දවසකට එක වේලක් කාලා කුස පුරවගෙන මගේ අම්මා කොච්චරක්නම් අපේ හින්දා දුක් විඳින්නේ නැද්ද? ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ දුන්නා. ඒ අම්මගේ ආදරය අපිට කවමදාකත්ම වචන වලට හරවන්න බෑ. ඒ තරම් මගේ අම්මා අපි වෙනුවෙන් මුළු ජීවිතේම අම්මගේ දන් දුන්නා.
ගෙදර කොච්චර රණ්ඩු වුණත් ගෙදර කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා කවමදාකවත් අපිට බත් එක නම් වරද්දවුවේ නැහැ. අම්මා බත් එක බෙදලා මේ සුඩෙන් හරි තිබ්බා. ඒ තමයි මගේ අම්මා කියලා කියන කෙනා. ඒ අම්මා ගැන ඒ අප්පච්චිලා ගැන කියවෙන ලස්සන කවි බණ ටික අපි ආමු. ප්‍රථමයෙන්ම අම්මා ගැන කියවෙන වචන ටික බණ ටික අහලා තාත්තා ගැන අපි කතා කරමු. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. හතවත සසල කරපෙන බුදු කතාවකේ මෞගුණ ලොවට පෙන්වන රස කවේ පෙළකේ පින්මත සත්ත සිදුවීමක පසුබිමකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ කටුමැටේ ගසා ඇතේ චකරං වහලයට අම්මා කඳුළු බොනවා මහසයුර ලෙස වැරහුණු මුහුණ ඇත මැලවී විටවට සිටියේ දරුවෝ දෙන්නයි මේ අම්මාට සිටියේ දරුවෝ දෙන්නයි මේ අම්මාට අවදිව පාන්දර මේ දුප්පත් අම්මා ලිපගිනි මොලවලාවත් උයනවා වින්දේ දුක්ඛම දරුවන් වෙනුවෙන් අම්මා වින්දේ දුක් කියන්නට බැහැ පින්වත නිම්මා වින්දේ දුක් කියන්නට බැහැ පින්වත නිම්මා පින්වතුනි තකරන් වලින් වහලයක් තියෙන කටුමැටි බිත්ති හතර කිව්වට උණු චූටි පැල්පතක මේ රත්තරන් අම්මා ජීවත් වෙනවා. මේ අම්මගේ මුළු ලෝකයේ තරම් වටින කෙනෙක්ට කියලා හිටියේ මේ අම්මගේ ආදරණීය දරුවෝ දෙන්න විතරයි. මේ රත්තරන් අම්මා දරුවෝ දෙන්න වෙනුවෙන් මුළු ජීවිතේම දන් දුන්නා. තමන්ගේ ස්වාමියාගේ හැම කරදරයක්ම හැම ප්‍රශ්නයක්ම මේ අම්මා දරාගෙන තමන්ගේ දරුවෝ දෙන්නගේ අනාගතය වෙනුවෙන් මේ අම්මා හැම දුකක්ම ඉවසුවා.
මේ තමන්ගේ ස්වාමියා හැමදාම බීලා ගෙදර ඇවිල්ලා මේ අම්මට පුළුවන් තරම් හැමදාම කරදර කරනවා. දවසක් හොඳටම බීලා ගෙදර ඇවිල්ලා මේ රත්තරන් අම්මට අනේ හොඳටම ගහගෙන යනවා. මේ අම්මගේ ලස්සනට තිබ්බ කොණ්ඩේ පුච්චලා දානවා. මේ අම්මගේ ලස්සන මූණ පුච්චලා කැත කරනවා. ඒත් මේ අම්මයි හැමදේම පුතා වෙනුවෙන් ඉවසනවා. කාලයක් ගියාට පස්සේ ස්වාමියා බීලම මරණයටපත් වෙනවා. ඊට පස්සේ මේ අම්මා තමන්ගේ පුතා වෙනුවෙන් හැමදාම දුක් විඳා. මේ අම්මා පුතා වෙනුවෙන් කරපු රස්සා මොනවද? මේ අම්මගේ දරුවෝ ලොකු වුණාම මොනවද හිතුවේ? කාලය ගත වෙනකොට තමන්ගේ ලොකු පුතාට පිළිකාවක් හැදිලා මරණයටපත් වෙනවා. මේ අම්මගේ ජීවිතේ මොනේ තමන්ගේ එකම එක පොඩි පුතා විතරයි. අපි අහලා බලමු. දරුවා ටිකෙන් ටික පින්වත ලොකු වෙන්නේ අසලම තිබුණ පාසල වෙත ගෙන යන්නේ රැකියාවක් නොමැත අම්මා කරන්නේ කුලියට ගෙහිල්ලේ පුතෝ වෙත ඉගෙනුවේ කුලියට ගෙහිල්ලේ පුතෝ වෙත ඉගෙනුවේ ටික වැඩෙන පුතෝ මෙලෙස සිතන්නේ මගේ අම්මාට කැත මොහොනකේ දෙන්නේ බලන්නත් බැහැනේ මට හරේ ලැජ්ජයිනේ වෙන අම්මල වගේ නැහැ හරේ කැතයිනේ වෙන අම්මල වගේ නැහැ හරේ කැතයිනේ පිංගුතුනි මේ රත්තරන් අම්මා මහපාන්දර 3ට 4ට නැගිටලා මේ අම්මා ලිපගාවට ගිහිල්ලා හාල් ටික ලිපේ තියලා ව්‍යංජන 3-4කුත් හදලා මේ අම්මා පුතාගේ කැම්ප් පෙට්ටියට බත් ටිකක් දාලා මේ අම්මා මේ පුතා විස්කෝලේ ගාවටම ගිහිල්ලා දානවා මේ රත්තරන් අම්මා ඊට පස්සේ තමන්ගේ ගමේ ගෙවල් ගානේ ගිහිල්ලා කුස්සිය අස් කරලා වලන් ටික හොදලා කුලියට ගිහිල්ලා හම්බ වෙන සල්ලි වලින් තමයි මේ අම්මා මේ පුතාට උගන්වන්නේ පුතාට කන්න බොන්න ටික ගෙනල්ලා දුන්නේ මේ පුතා ටික ලොකු වෙනකොට හිතනවා මගේ අම්මට වෙන අම්මලාට වගේ ලස්සනට අඳින්න ඇඳුමක්වත් නැහැ මගේ අම්මට ලස්සන මූණක්වත් නැහැ වෙන අම්මලාට වගේ මගේ අම්මගේ ළඟ සල්ලිත් නැහැ මේ වගේ කාලකන්ණි කරුමකාර අම්ම කෙනෙක් මට හම්බුනේ අයියේ මේ ගෑණි මොකටද මගේ අම්මා උනේ මේක ඉන්නවට වැඩිය මැරිලා යනවා නම් හොඳයි කියලා මේ පුතා මේ අම්මට වෛර කරනවා මේ අම්මට මේ පුතාගේ වෙනස්කම දරා ගන්න බැරි වෙනවා මේ රත්තරන් අම්මා මේ පුතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මගේ රත්තරන් පුතේ මේ අම්මා ඔබට මොකද්ද මගේ පුතේ කරපු වරද මම මේ තරම් දුක් විඳින්න මගේ පුතාව රජෙක් කරන්න මට උඹගෙන් කිසිම දෙයක් එපා පුතේ මට ඕනේ උඹ මං වගේ දුක් විඳින්න නැතුව ඉන්නවා දකින්න දවසක උඹ මේ ලෝකයේ දිනපු ලොකු මහත්ෙක් කියලා උඹ ලස්සනට ඉන්න ඕනේ මේ අම්මට එච්චරයි ඕනේ කියලා මේ පුතාගේ කකුල් දෙක අල්ලලා කියනවා දවසක් මේ පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා මේ අම්මට හොඳටම බැනගෙන යනවා මෙන්න මේ විදිහට ගෙදර විකසින් පුතා
පුතාතම මොහොතට දුවගෙනම යනවා කෝපයෙන් මොහු පුපුර පුපුරා බනේ අම්මට හඬ නගා බනේ අම්මට හඬ නගා පිසදමය නෙතේ කඳුලලේ වැටෙන හින්දා බිම කඩා බෙතනවාබත් පුතුට කන්නට පිඟානක්ගෙන අඬ අඬ පිඟානක්ගෙන අඬ අඬ පිඟුතුනි මේ පුතා ඉස්කෝලේ ඇවිල්ලා අම්මට හොඳටම බැනගෙන යනවා කාලකන්නේ ගෑණි ඔබ මොන කරුමටද මගේ අම්මා උනේ තමුසේ වගේ අම්මා කෙනෙක් මං කොහොමද මගේ යාළුවන්ට පෙන්නන්නේ මං කොහොමද ඉස්කෝලේ රැස්වීමකටවත් තමුසේ වෙක්කගෙන යන්නේ මොන කාලකන්නේ කඹටද ඔබ මගේ අම්මා උනේ කියලා අනේ උඹ මැරිලා යනවනම් කියලා මේ අම්මගේ මූණටම බැනගෙන යනවා මේ අම්මා කිසි දෙයක් ඇහෙන්නේ නෑ වගේ මේ අම්මගේ ඇස් දෙකෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම මේ අම්මා චීත්තකොන් අතට අරගෙන පිහදගෙන පුතාගේ පිඟාන අරගෙන මේ අම්මා බත් එක බෙදනවා බත් එක බෙදලා පුතාගේ අතට බත් එක දුන්නාම මේ පුතා බත් එකෙන් අම්මගේ මූණට දමලා ගහනවා අම්මට වේදනාව දරා ගන්න බැරි වෙනවා මේ රත්තරන් අම්මා කියනවා මගේ රත්තරනේ උඹ ඔය විදිහට මට කරන්නේ පුතේ මේ අම්මා මොකද්ද උඹට කරපු වරද මගේ පුතේ ඇයි උඹට මේ අම්මා වේ තරම් අපිරියයිද පුතේ මට සමාවයන් කියලා මේ අම්මා මේ පුතාගේ කකුල් දෙක අරලා සමාව ගන්නවා මේ විදිහට කාලය ගත වෙනවා අවුරුද්දක් දෙකක් ගත වෙනවා මේ පුතා හොඳට ඉගෙන ගන්නවා මේ පුතාට රස්සාවක් කරන්න කියලා කොළඹට යන අවස්ථාවක් එනවා මේ පුතා දවසක් උදේ පාන්දරින්ම නැගිටලා අම්මටත් නොකියම උදෙන්ම හොරෙන්ම ගෙදරින් පිටත් වෙලා මේ පුතා කොළඹට යනවා මේ රත්තරන් අම්මා උදේ පාන්දරම කහට එක හදාගෙන පුතාව නැගිටවන්නේ ඇඳ ගාවට ගිහිල්ලා බලනකොට පුතා පේන මානකවත් නැහැ මේ අම්මා හැමතැනම බලනවා මගේ පුතේ උඹ කොහෙද ඉන්නේ පුතේ උඹ කෝකිය කිය මේ අම්මා මේ පුතා හොයනවා අවසානයේදී මේ අම්මා දැනගන්නවා පුතා රස්සාවක් කරන්න කොළඹ නගරයට ගිහිල්ලා කියලා මේ රත්තරන් අම්මා පුතාගේ ඇඳ උඩ ඉඳගෙන මෙන්න මේ විදිහට කියනවා අම්මාගේ උන්නු සුමහැරද කියට මගේ පුතේ තරහක් නැහැ කවදාවත් මගේ චූටි පුතේ නුඹයි මගේ ලොවේ මගේ පන ටික උනේ බැරේ වුණාම අම්මාට සලකනවද පුතේ
වත් කට කට අනලමට කවනවද පුතේ සෝදලකුණු ගතේ නහවනවද පුතේ සෝදලකුණු ගතේ නහවනවද පුතේ ආයෙත් දවසක ආවොත් මේ පළාතේ පුතේ මගේ පුංචි පැල්පත ළඟ නවතිනවද පුතේ නුඹ එන තුරු රතේ බල හිඳේ මෙසේ පින්තුනේ මේ විදිහට මේ රත්තරන් අම්මා කියනවා පුතේ ඔබ මට නොකිය ගියට කමක් නෑ මගේ රත්තරනේ මට ඕනේ උනේ මගේ පුතේ උඹ දවසක රජෙක් වෙනවා දකින්න මේ අම්මට එකම එක පොරොන්දුවක් විය දවසක උඹ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා පුතේ උඹ හොඳ සල්ලිකාරයෙක් වෙලා ලස්සන වාහනයක් අරගෙන ලස්සන ටයි කෝට්ටයක් ඇඳලා මේ අම්මව බලලා යන්න වරෙන් මට ඕනේ මගේ පුතා රජෙක් වෙනවා දකින්න මට උඹගෙන් වෙන කිසිම දෙයක් එපා උඹ මොන තැනක හිටියා ඔබ මට නොකිය ගියටත් මගේ පුතාට වරදින්නේ නැහැ මේ අම්මගේ ආශිර්වාදය උඹට හැමදාම තියෙනවා කියලා මේ අම්මා මේ පුතාට ආශිර්වාද කරනවා මේ විදිහට කාලය ගත වෙනවා පින්තුනේ මේ රත්තරන් අම්මා හොඳටම වයසට යනවා මේ අම්මට කන්න බොන්නවත් ගෙදර කිසිම දෙයක් නැති වෙනවා අම්මට කන්න බොන්න කිසි දෙයක් නැති නිසා මේ අම්මා මහපාරේ හිඟා කන්න යනවා දවසක් ගානේ මේ අම්මා මහපාරේ හිඟා කාලා ඒ හම්බ වෙන සල්ලි වලින් තමයි මේ අම්මා තමන්ගේ කුස්සගෙන නැති කරගත්තේ දවසක් මහපාරේ හිඟා කනකොට මේ අම්මට මුණ ගැහෙනවා මේ අම්මගේ පුතා පාරේ පැත්තකින් ඇවිදගෙන එනවා මේ අම්මා පුතාව දැක්කලා හැරමිටි ගහගෙන පුතාගේ ළඟට ගිහිල්ලා මේ අම්මා මේ පුතාව බදා ගන්නවා පුතාව බදාගෙන කියනවා මගේ රත්තරනේ උඹට මේ අම්මව මතකද මගේ පුතේ මේ අම්මව උඹට මතකද කියලා පුතේ අද උඹ වෙනදට වැඩිය ලස්සනට ඉන්නවා අද උඹ රජෙක් වගේ ඉන්නවා මගේ පුතේ මට එච්චරයි උඹගෙන් ඕනේ උනේ අද උඹ ලස්සනට ඉන්නවා මගේ පුතේ මේ අම්මට අද ගොඩාක් සතුටුයි කියලා මේ පුතා මේ අම්මව අඳුරගන්නවා අම්මව අඳුනගෙන අනේ මේ අම්මව පැත්තකට තල්ලු කරලා බනිනවා කාලකන්ණි ගෑණි උඹ ආවදායෙත් මාව හොයාගෙන මොන කරුමෙටද උඹ මගේ අම්මා වුනේ අයිත් උඹ මාව හොයාගෙන ආවා මගෙන් මැරුණොක උඹ මෙතනින් ඵලයන් කියලා මේ අම්මට හොඳටම බැනගෙන යනවා මේ අම්මා එහෙමම පාරේ පැත්තකට වෙලා ඉඳගෙන මේ අම්මා මෙන්න මේ විදිහට කියනවා හිත රිදුනානම් මහා හටනේ වෙන්න සමා දුට්ටු විට මෙමා කිය
කන්නට දෙයක් නැහැ පුතුනේ ගෙදර නිමා ඒකයේ ආවේ බඩගින්නට දෙයක් සොයා පාස ඇඳපු සුදු කමිසය අතේ තියා තමත් සුවඳ බලනවා මම නැතුව ඔය තව ටික දෙන්නහේ මගේ දිව්‍යද වෙන්න නිමා යන්නං පුතේ තව මොහොතක් නොවේ පමා අමනා පයක් නැත මගේ රත්තරන් පුතේ බැන්නත් නුඹේ මගේ ලෝකය නුඹේ පුතේ ලියවෙහි නැතත් අම්මා ගැන නුඹේ සිතේ මට මුළු ලොවට වැඩෙන් ඔබ වටේ පුතේ පිංගුතුනේ මේ රත්තරන් අම්මා කියනවා පුතේ මම උඹට කරදරයක් කරන්න නෙවෙයි ආවේ පුතේ මේ අම්මා ඉන්න ඔබට ලැජ්ජයිද මගේ පුතේ මේ අම්මා මහා පාරේ පුතේ හිඟා කන්නේ පුතේ මට කන්න කියලා ගෙදර කිසිම දෙයක් නැති හින්දායි මේ අම්මා හොඳටම දැන් වයසට ගිහිල්ලා මගේ රත්තරනේ මේ අම්මා වෙනුවෙන් උඹයි ওই විදියට කෑ ගහන්නේ පුතේ උඹ ඉස්කෝලේ ඇඳපු සුදු කමිසය මම තාම මගේ පපුවට තුරුළු කරගෙන මගේ රත්තරනේ මම උඹගේ දාඩි සුවඳ තාම විදිනවා මගේ පුතේ මට තාම උඹගේ දාඩි සුවඳ දැනෙනවා ඒ සුවඳ එක්කයි මම තාම ජීවත් වෙන්නේ පුතේ මෙයම හොඳටම දැන් වයසට ගිහිල්ලා තව ටික දවසකින් මෙයම මැරිලා යාවේ පුතේ මට සමාවෙයන් මං ආයේ උඹට කරදරයක් කරන්නේ නැහැ පුතේ මට සමාවෙයන් කියලා මෙයම මේ පුතාගෙන් සමාව ගන්නවා මේ විදිහට කාලය ගත වෙනවා අනේ මේ පුතාට කාලයක් ගියපුවම මතක් වෙනවා මං අම්මව හොයාගෙන යන්න ඕනි කියලා මේ පුතා දවසක් උදේ පාන්දරින්ම නැගිටලා
වාහනේට නැගලා ගෙදරින් පිටත් වෙලා අම්මා ඉන්න ගෙදර හොයාගෙන යනවා. අනේ වාහනේ පැත්තකින් නතර කරලා වාහනෙන් බැහැලා ගේ ළඟට ගියාට පස්සේ ඉස්සර ලස්සනට ටකරන් වලින් වහලා තිබ්බ කටුමැටි වෙටි හතරගේ වටවුණු චූටි පැල්පතේ ටකරන් ටික ඔක්කොම බිමට වැටිලා දිරලා ගිහිල්ලා වටේට තිබ්බ කටුමැටි ගාපු බිත්ති හතර කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න. මේ පුතා හැම තැනම බලනවා මගේ අම්මා ඔයා කොහෙද ඉන්නේ? අම්මා ඔයා කෝ කිය මේ පුතා මේ අම්මා වෙනවා. අම්මා පේන මානෙකවත් නැහැ. අනේ මේ පුතාගේ කටහඬ ඇහෙන එහා පැත්තේ ගෙදර හිටපු කාන්තාවකට මේ කාන්තාව දුවගෙන ඇවිල්ලා කියනවා පුතේ උඹ කොච්චර හයියෙන් බෙරියන් දුන්නත් වැඩක් නැහැ මගේ පුතේ. උඹගේ අම්මයි කවමදාකත් මෙන්නේ නැහැ. පුතේ උඹගේ අම්මා උඹව දාලා යන්නම ගියා. පුතේ උඹගේ අම්මා මැරුණා කියලා. හැබැයි පුතේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ උඹ ගැන මොනවාද බිත්තිය පුරාම ලියලා තියෙනවා. මේ පුතාගේ ඇස්වල කඳුළු පිරෙනවා. පුතා මහයෙන් කෑ ගහනවා මගේ අම්මා මට සමාවෙන්න. අම්මේ ආයෙත් එන්නකෝ කියලා. ගේ ඇතුලේ බිත්තිය ගාවට ගියාට පස්සේ මේ අම්මා බිත්තිය පුරා මෙන්න මේ විදිහට ලියනවා. මගේ රත්තරන් පුතුනේ මේ ගන්න බැරිකම නිසයි ලෙව්වේ දුක වවන්න කිව යුතු දේ ඇතත් බිත්තිය පිරෙන්නට කෙටෙන් ලියමේ මගේ දුක අඩෝ කරගන්න පියතුම නැතේදා ඉඳ නුඹ හැදෝවේ දුක් විඳ ඒවා අත මතක නැත්ද ආදර මගේ රන් කඳ ආදර මගේ රන් කඳ වෙල්දෙනී වල ඇවේදලා නෙලාන විත් තම්පලා කැපූ පෙවූ කාලය දැන් නුඹ හට අමතක වෙලා නුඹ හට අමතක වෙලා නුඹ හමුන මුල් දිනේ නුඹ බැන්නා මගේ පුතේ අඬන කඳුලැලි ආවත් මං ඉවසුවා මගේ පුතේ මං ඉවසුවා මගේ පුතේ පරුස වචන කියා බනින විටදී මට ඔයා
හිතරිදෙනවා අම්මාගේ මගේ පන නුඹ වූ නිසා මගේ පන නුඹ වූ නිසා රවන විටද නුඹ මට දුක හිතෙනවා මට තරක් නැහැ මගේ සිතේ බෙහෙ කළ පින ඇතේ මට බෙහෙ කළ පින ඇතේ මට පිංගුතුනේ මේ විදිහට මේ රත්තරන් අම්මා මුළු බිත්තිය පුරාම ලියලා තියෙනවා. මේ රත්තරන් අම්මා මේ විදිහට බිත්තිය ලියලා තියෙනව පුතා දකිනවා. පුතාගේ ඇස්වල කඳුළු පිරෙනවා. මේ පුතා මහා හයෙන් අඬනවා. මගේ අම්මේ මට සමා වෙන්න කියලා. පිංගුතුනේ ආන් ඒ වගේ තමයි අපේ අම්මගේ ආදරේ සෙනෙහස කියන්නේ. අම්මා අපේ ළඟ ඉන්නකොට නෙවෙයි අපිට අම්මගේ ආදරේ අම්මගේ අඩුව අම්මගේ සෙනෙහස අපිට දැනෙන්නේ. මගේ අම්මා අපිව දාලා මේ ලෝකේ යන්නම ගියපු දවසට අම්මා අපිව දාලා දුරකටම ගියපු දවසට තමයි අපිට දැනෙන්නේ මගේ අම්මා මගේ ළඟ හිටියනම් කියලා. 1000ක් කරදර ප්‍රශ්න එක දිගට ඔළුවට එනකොට මගේ අම්මා හිටියනම් මව පපුවට තුරුළු කරගෙන මගේ අම්මා හැම ප්‍රශ්නයක්ම විසඳයි කියලා හිතන දවසක් අපි හැමෝටම එනවා. අම්මා ඉන්නකන් අපිට අම්මගේ ආදරේ දැනෙන්නේ. දන්නවද මගේ අම්මා අපේ හින්දා කොච්චරක්නම් දුක් විඳද කියලා. අම්මගේ කුසට අපි කලලයක් කියලා අපු දවසේ ඉඳන්ම මගේ අම්මට රස්නෙන් උණු වතුර ටිකක් බොන්න හිතුණත් මගේ අම්මා නෙවෙයිලු රස්නෙන් උණු වතුර ටිකක් බිව්වේ. මගේ බඩේ ඉන්න මගේ දරුවා පිච්චෙයි කියලා මගේ අම්මා පරිස්සම් කරාලු. අම්මට මිරිසට කටට සැරට කැම ටිකක් කන්න සහිතුන මගේ අම්මා නෙවෙයිලු මිරිසට කැම ටිකක් කෑවේ. මගේ බඩේ ඉන්න මගේ දරුවට දැවිල්ල හැදෙයි කියලා මගේ අම්මා පරිස්සම් කරාලු. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ දුන්නා. අම්මා කුස ඇතුලේ මාස 8ක් 9ක් පුරාවටම අපිව තියාගෙන අම්මගේ කුසට මාස 8ක් 9ක් වුණාම අම්මට දැනෙන්න ගත්තලු මේ ලෝකේට අපි බිහි වෙන්න යන්නේ කියලා. අම්මා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳ වේන අල්ලගෙන මගේ අම්මා බෙරිහන් දෙදේ කෑ ගැහුවලු. අපි බිහි වෙනකොට දැනෙන ප්‍රසව වේදනාව මගේ අම්මට දරා ගන්න බැරුව මගේ රත්තරන් අම්මගේ ඇඟට ඉදිකටු 1000කින් ඇනගෙන යන වේදනාව මගේ රත්තරන් අම්මට hina වෙවි උලන් ඉන්න පුළුවන්ලු. අනේටත් වඩා වැඩිලු මව මේ ලෝකයට බිහි කරනකොට මගේ අම්මට දැනිච්ච ප්‍රසව වේදනාව අම්මගේ අත් කකුල් හතර කෝච්චියකට යට වෙලා කැඩිලා බෙදිලා කුඩු වෙලා යනකොට දැනෙන වේදනාව අනේ මගේ රත්තරන් අම්මට hina වෙවි උලන් ඉන්න පුළුවන්ලු. ඊටත් වඩා වැඩිලු මව මේ ලෝකයට බිහි කරනකොට මගේ අම්මට දැනිච්ච ප්‍රසව වේදනාව ඒ තරම් වේදනාවක් විඳගෙන මගේ අම්මා මේ ලෝකයට අපිව බිහි කරලා අම්මා ඇස් දෙක අරපු ගමන්ම බලව්වේ කොමගේ දරුව පැටියා කියලා. ඒ තරම් මගේ අම්මා අපේනකම් බලාගෙන හිටියා. අපේ චූටිම චූටිකට අම්මගේ තන පොඩුවේ තියෙනකොටම අම්මගේ රක්ත වර්ණ රුහිරය කිරිවලට හැරුණේ ඒ මගේ අම්මගේ තිබ්බ ආදරේ වැඩිකමටමලු. ඉස්කෝලේ යන වයස ආපුවම මහ පාන්දර නැගිටගෙන බට්ටික උයල කිරියක හදාගෙන මගේ අම්මා ඇඳ ගාවට ඇවිල්ලා අපිව නැගිටවනවා. පුතේ අද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද? දුවේ ඉස්කෝලේ යන්න වෙලාව හරිය නේද? නැගිටපන් කියලා මගේ අම්මා අපිව නැගිටවනවා. සමහර දවස්වලට ගෙදර තිබ්බ කිරිපිටි හැඳි දෙකයිලු. ඒ කිරිපිටි හැඳි දෙකම දාලා මගේ අම්මා රසම රස කිරි එකක් අපිට හදලා දුන්නේ. අම්මගේ කුස්සගින්නට වැඩි අපේ බඩගින්න නිවෙන එක මගේ අම්මට ඒ තරම් වටින හින්දායි ඒ තරම් මගේ අම්මට අපිව වටිනවා.
දුවෙක් නම් කොණ්ඩේ තෙල් ටික ගාලා කොණ්ඩේ දෙපැත්තට බෙදලා මගේ අම්මා ලස්සනට කොණ්ඩ කරල් දෙක ගොතනවා. මගේ අම්මා ලස්සනට ගවුමේ රැලි ටික හැඩ කරනවා. පුතෙක් නම් මගේ පුතේ උඹ බත් ටික කාලා ඵලයන්. උඹ සෙල්ලම් කරනවනේ බඩගින්න යන්න එපා කියලා මගේ අම්මා පන්න අපිට බත් ටික කවන්නේ. මේ ලෝකේ අම්මා කෙනෙක්ට අපිතරම් වටින කෙනෙක් මේ ලෝකේ කොතනකවත්ම නැති ඉඳයි. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ දුන්නා. ඒතරම් මගේ අම්මා අපේ ඉඳ හැමදාම දුක් විඳා. මගේ අම්මා මට අලුත් නැඳුම් ඕනේ, සෙල්ලම් බඩු ඕනේ. අම්මා මට බස් එකට සල්ලි දෙන්න, පන්තියට සල්ලි දෙන්න කියලා කියනකොට මගේ අම්මා ලෝකෙටම ණය වෙලා හරි අපිට ඕන කරන හැමදේම මගේ අම්මා ගෙනත් දුන්නේ. අම්මා ඒ තරම් අපි වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරපු හින්දායි. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ දුන්නා. අපිට හැමදාම අලුතෙන් අඳින්න, අලුත් ඇඳුම් අල්මාරියේ ගණන් පිරෙන්න අපිට තියෙනකොට අද අපි මෙතනට අලුත් ඇඳුම් ඇඳගෙන ලස්සනට ඇවිල්ලා ඉන්නකොට මගේ අම්මා හැමදාම ඇඳ එකම ගවුම් කෑල්ල, එකම බ්ලවුස් එක, එකම හැටරදි කෑල්ල විතරයි මගේ අම්මා හැමදාම ඇඳේ. දවස් 7ට දාන්න සෙරප්පු කුට්ටන් අපිට සපත්තු කුට්ටන් 7ක් තියෙනකොට මගේ අම්මා හැමදාම දැම්ම එකම බාට කෑලි දෙක විතරයි මගේ අම්මා දැම්මේ. එකම බාට කෑලි දෙක දාගෙන මේ මහ පොළවේ අම්මා කොච්චරක්නම් පුරබඳින්නද. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ දුන්නා. ඒ තරම් මගේ අම්මා අපේ හින්දා දුක් විඳා. ඒ තරම් දුක් විඳපු මගේ අම්මා දරුවෝ හින්දා කොච්චරක්නම් අද ඇස්වල කඳුළු පුරවන ඉන්නවද. ඒ තරම් දුක් විඳපු මගේ අම්මා කොච්චරනම් දරුවෝ සැපවත් කරලා අම්මලාද මහලු මඩම් වල මහ පාරවල ජීවත් වෙනවද. හොඳට මතක තියාගන්න. අපේ ජීවිතේ අපිට වාසනාවන්තම හමුවීම තමයි මගේ අම්මා අප්පච්චි කියන්නේ. අම්මා හඳක් වෙලා මේ මුළු ලෝකෙටම සිසිලස දෙනකොට මගේ අප්පච්චි තමයිලු ඉරක් වෙලා මේ මුළු ලෝකෙට මාලෝකේ දුන්නේ. උදේ පාන්දරින්ම නැගිටින මගේ අප්පච්චි අතට සීනි ටික අරගෙන කහට කෝප්පෙ බීලා ගෙදරින් පිට වෙන මගේ අප්පච්චි අවුවේ පෙච්චි වැස්සි තෙමෙ අතල කරගට දානකම් දීපට්ට දානකම් මගේ අප්පච්චි කුඹුරු කෙටුවේ. මගේ අප්පච්චි මේ මහ පොළොවෙක ඔට්ටුනේ. මගේ අප්පච්චි කුලී වැඩ කරේ. මං විඳින්න දුක මගේ දරුවන්ට විඳින්න දෙන්නේ නැහැ. මගේ පුතාව මම දවසක රජෙක් කරනවා, මගේ දුව මම කුමාරිකාවක් වගේ බලා ගන්නවා කියලා මගේ අප්පච්චි අදටත් අපේ හින්දා දුක් විඳින්නේ. ඒතරම් මගේ අප්පච්චි අපිට ආදරේ දුන්නා. අපච්චිලා වැඩිපුරම දරුවෝ වෙනුවෙන් ආදරේ තිබ්බත් අපච්චිලා ඒ ආදරේ පෙන්වන්න යන්නේ නැහැ. තමන්ගේ දරුවෝ වෙනුවෙන් දවසකට එක වේලක් කාලා අපච්චි අවුවේ පිච්චේගෙන මහන්සියලා වැඩ කරන්නේ. මගේ දුවට මම කොහොම හරි උගන්වන්න ඕනේ. පුතාට උගන්වලා පුතාව මේ ලෝකෙ ඉහළටම යවන්න ඕනේ. මගේ ලෝකෙ මට ඉන්නේ එච්චරයි කියලා හිතාගෙනයි. අපච්චිලා වැඩිපුරම ආදරය කරන්නේ දුවලටලු. දුවලත් වැඩිපුරම ආදරය කරන්නේ අපච්චිටලු. තමන්ගේ දුවට අම්මා වුණත් ගහන්න නැති මගේ දුව වැරදි කරන්නේ නැහැ. මගේ දුවට මම ඕන තැනකදී ඉන්නවා. මගේ දුවට කවුරුත් අතක්වත් තියන්න එපා කියලා අපච්චිලා හැමදාම ගත්තේ දුවලගේ පැත්ත විතරයි. මොකද ඒ තරම් අපච්චිලා දුවලට ආදරේ දුන්නා. අපච්චි මට සෙල්ලම් බඩු ගවුමක් ඕනේ. අපච්චි මට මොන හරි කන්න ඕනේ කියනකොට අපච්චි කොහෙන් හරි දුව ඉල්ලනකොටම හැමදේම ගෙනත් දුන්නා. මොකද ඒ තරම් මගේ අපච්චි දුවට ආදරේ කරා. තමන්ගේ දුව විවාහ වෙලා වෙන ගෙදරකට යනකොට අපච්චි කුස්සිය පැත්තකට ගිහිල්ලා බෙතිය මුල්ලකට ගිහිල්ලා මගේ අපච්චි අඬනවලු. මට කහට කෝපයක් බත් ටිකක් දෙන්න හිටපු මගේ රත්තරන් දෝනි පැටිකේ මගේ කෙලි පැටිකේ අදමාව දාලා යනවා. කවුද මට අපච්චි කියලා කතා කරන්න ඉන්නේ කියලා මගේ අපච්චි පැත්තකට ගිහිල්ලා කඳුළු පුරවගෙන අඬනවලු. වෙන මිනිස්සෙක් එක්ක වෙන ගෙදරක ජීවත් වෙනකොට 1000ක් ප්‍රශ්න එක දිගට ඔලුවට එනකොට තාත්තට කෝල් කරලා කිව්වම තාත්තේ මට මේ මිනිස්සයත් එක්ක මේ ගෙදර ඉන්න බෑ කියලා අපච්චි විතරයි කියන්නේ. දුවඹට කන්න බොන්න අඳින්න දෙන්න මට තාම හයිය හත්තේ දෙනවා. උඹ දැම්මම ගෙදර වරෙන් කියලා කියන්නේ මගේ අපච්චි විතරයි. ඒ තරම් අපච්චි දුවලට මහා මෙරකටත් වැඩි ආදරේ දුන්නා. වෙන පළාත්වල හිටියත් හාල් ටික එළවලු ටික කදමලු බැඳගෙන අපච්චි බස් එකේ තියාගෙන
කිලෝමීටර ගණන් රස්තියාදු වෙලා හරි අපිට ගෙනත් දෙන්නේ. දුවේ උඹට කන්න දෙන එක මට බරක් නෙවෙයි කියලා පෙන්වන්න ඕනේ හින්දායි. ඒ තරම් මගේ අප්පච්චි දරුවන්ට ආදරේ දුන්නා. ඒ තරම් ලෝකයක්ම මේ ලෝකයේ ලස්සන කරපෝ මේ ලෝකේ හැම කෙනෙක්ගේම ජීවිතයට එළිය දෙන්න පුළුවන් උනේ ඒ අප්පච්චිගේ මහන්සිය කැපකිරීම නිසා. උදේ පාන්දරින්ම වැඩට යන මගේ අප්පච්චි මහන්සි වෙලා මහන්සිලා රැට ගෙදර එනකොට අපච්චි ආපු ගමන් මහන්නේ මගේ පුතාට කන්න බත් ටික දුන්නාද? දුව කාලද නිදාගත්තේ කියලා අහලා තමයිලු මගේ අපච්චි බත් එක අතට ගන්නේ. එතකම් මගේ අපච්චි බත් ටිකක්වත් කන්න යන්නේ නැහැ. අපච්චිට හැමදාම ඕනුනේ අපේ කුසගින්න නිවන්න. අපච්චි කුසගින්නේ හැරි ඉඳගෙන අපච්චිට රැට මිදුල මැද පැදුරකුයි කොට්ටකුයි දාලා දීලා වුණත් අපච්චිට පැදුරේ නිදා ගන්න තරම් අපච්චිගේ හිතේ හයිය තිබ්බා. අපිට හැමදාම ලස්සන සැප ඇඳක් නිදා ගන්න දේල මගේ අපච්චි පැදුරේ නිදාගත්තව අනන්තයි අප්‍රමාණයි. අපිට රසම රස කිරියක දීලා අපච්චි කහට එක බීලා ගෙදරින් පිටත් වෙච්ච වාර අනන්තයි. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරේ දුන්නා. අම්මපච්චි වයසට ගිහිල්ලා කන්න බොන්න බැරි කාලේ බට ගහලා තියෙනකොට කොච්චර දේවල් අම්මපච්චි දෙන්නට කැව්වත් පෙව්වත් වැඩක් වෙන්නේ නැහැ. කන්න බොන්න පුළුවන් කාලේ අම්මපච්චි දෙන්නට මේ ලෝකේ තියෙන හැම රස කෑමක්ම ගෙනත් දෙන්න. අම්මපච්චි මැරුණට පස්සේ කෝටි ගණන් වටින මිනි පෙට්ටිවල ලක්ෂ ගණන් වටින ටයිකෝට් සාරියන්දලා කොච්චර එයාලගේ මිනිහ ලස්සන කරත් වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ දෙන්නට ලස්සන මැදුම් ටික ගෙනත් දෙන්න. ඒ දෙන්නගේ ජීවිතේට ලස්සනම කාමරයක් හදලා දෙන්න. අම්මා මැරුණාට පස්සේ අම්මා ගැඟ රත්තරණිය පුරවුවත් වැඩක් නැහැ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා ගැඟ රත්තරණිය පුරවන්න පුළුවන් කෙනෙක් වෙන්න. අනිදාට අම්මා අප්පච්චි දෙන්නගෙන් ඇස්සල කඳුළු වැටේ. මේ හැම දෙයක්ම කරන්නේ මගේ දරුවෝ මම වෙනුවෙන්. මගේ දරුවන්ට වරදින්න එපා කියලා අනිදාට අම්මා අප්පච්චි පපුවට තුරුළු කරගෙන අපිට ආශිර්වාද කරයි. අද මේ පින්කම පවත්තන ඒ පින්නත් මැතිතුමා මැතිනේ අපච්චි නැති වෙලා අවුරුදු ගානක් ගිහින් උනත් වර්ෂයක් ගිහිල්ලා උනත් අපච්චිට පින් ටික දෙන්නේ අපච්චි හින්දාද මේ ලස්සනට ජීවිතේ සැපවත්ව ගෙවන හින්දායි. අපච්චි හින්දාද ජීවිතේ හොඳ තැනක ජීවිතේ සැපවත්ව ගෙවන නිසා ඒ අපච්චිගේ වටිනාකම දන්න නිසා තමයි ඒ දරුවෝ අදටත් අපච්චි වෙනුවෙන් පින් ටික දෙන්නේ. ඒ අප්පච්චිගේ ඒ තරම් ආදරයක් ලැබෙන්න ඒ අප්පච්චිත් මහා මෙරක් තරම් සංසාරේ පිනක් කරලා තියෙන්න ඕනේ. ඒ අප්පච්චිට හොඳට සලකන්න, අම්මට හොඳට සලකන්න. තුන්මන් හන්දිවල හතරමන් හන්දිවල කන්න බොන්න නැතුව සැරව පෙරාගෙන ඉන්න බලලෙක් බැලලියක් වෙලා ඉපදෙන්න ආසයි නම් ගෙදරම টয়ලට් තලේ පෙරේතෙක් පෙරේතියක් වෙලා ඉපදෙන්න ආසයි නම් අම්මපච්චිට බනින්න ගහන්න රවන්න බොරු කියන්නේ හොඳටම ඇති. බලලෙක් බැලලියක් පෙරේතෙක් පෙරේතියක් වෙලා ඉපදෙන්න. සමහර දෙමව්පියොත් එක්ක තරහයි මගේ අම්මා අර බූදලේ දුන්නේ නැහැ, මේ ඉඩම් දුන්නේ නැහැ, අරක දුන්නේ නැහැ, මේක දුන්නේ නැහැ කියලා. එයාලා වෙන මොනවාදයි අපිට දෙන්න ඕනේ. මගේ අම්මා වෙන අම්මලා වගේ බඩ ඇතුළේ ඉද්දිම බෙහෙත් පෙති බීලා අපිව මරන්න ගියේ නැහැ. මගේ අම්මා වෙන අම්මලා වගේ මේ ලෝකේට බිහිවුණු ගමන් මහපාරක් අයිනකට කුණු කානුවකට මහමුහුදට රේල් පාරකට අපිව විසික් කරන්න ගියේ නැහැ. අම්මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා මේ ලෝකයට අපි බිහි කරා. අපච්චිට කොච්චර ප්‍රශ්න තිබ්බත් කන්න බොන්න ටික දීලා අත් කකුල් දෙක නොකඩ අපි හැදුවා. අද අපි මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ. කුලී වැඩක් කරගෙන හරි අද ජීවත් වෙලා දරුමුණු බුරන්ගේ මූණ හරි බලන්නේ. අදක එකතු කරලා බුදුහාමුදුරුවන්ට අද වඳින්නේ මගේ අම්මා අපච්චි මේ ලෝකයට බිහි කරලා කන්න බොන්න ටික අපිට දුන්න හින්දායි. එයාලස් අපිට කොච්චර වෙනස්කම් කරා කොච්චර බැන්නත් මොන විදියට අපිට කෙනෙහිලකම් කරත් ඒ දෙන්න තමයි අපිට මනුස්ස ජීවිතය කියන දේ දුන්නේ. ඒ හින්දා අම්මා අපච්චි දෙන්නව හොඳට බලාගන්න, ඒ දෙන්නට සලකන්න, ඒ දෙන්න අපේ ජීවිතේ හැමදාම මේ විදිහටම ඉන්නවා. මොකද ගොඩක් මිනිස්සු ජීවිතයට ලං වෙලා හැම මිනිස්සෙක්ම වාසියට ලං වෙනකොට හොඳ 1000ක් කරලා එකම එක වැරද්දක් වුණු ගමන් හැම මිනිස්සෙක්ම චුයින්ගම් එක හපලා පැත්තකට විසික් කරනවා වගේ අපිව කුණු කූරේට දාලා ගියපුවාම එදාටත් අම්මා අප්පච්චි දෙන්න විතරයි අපිට ඉන්නේ. ඒ දෙන්න විතරයි පපුවට තුරුළු කරගෙන කියන්නේ පුතේ උඹ මොන වැරද්ද කරත් උඹට මේ අම්මා ඉන්නවා. දුවේ උඹ මොන වැරද්ද කරත් උඹට මේ අප්පච්චි ඉන්නවා කියලා පපුවට තුරුළු කරගන්න යන්නේ දෙන්න විතරයි. වැරදි 1000 තිබ්බත් ඒ දෙන්නට හැමදාම එයාලගේ දරුවෝ අපි.
එදෙන් අපිට කවමදාකත්ම වෙනස්කමක් කරන්නේ. ඉපදුණු දවසේ ඉඳන් දුන්නු ආදරේ නොවේ නැස්ස ඒ විදිහටම දෙන්න පුළුවන් උනේ. වාසියක් නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව අපිට ආදරේ දුන්නේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. ඉතින් ඒ අම්මා අප්පච්චි දෙන්නව තමන්ගේ ජීවිතයේ අංක එක කරගන්න. මාතා පිතු උපට්ඨාන යම් කෙනෙක් අම්මා අප්පච්චිට සලකනවද? ඒ දෙන්නට ආදරෙන් කතා කරයිද? අන් ඒ කෙනා තමයි මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට ලක්ෂ ගණන් මල් පූජා කරත්, කෝටි ගණන් පහන් පත්තු කරත්, මොන පූජා කරත් අන් ඒ කෙනා නෙවෙයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙන්නේ. ඒ ධර්මයේ විදිහටම පිළිපදිනවා නම්, අනුගමනය කරනවා නම් අන් ඒ කෙනා මගේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙනවා. ඒ හින්දා අම්මා අප්පච්චි තමයි අපේ ජීවිතේ අපිට හම්බ වෙච්ච වටිනම සම්පත. ඒ දෙන්නව හොඳට බලා ගන්න. මෙතන ඉගෙන ගන්නවා එකම එක දුවෙක් හරි ඉන්නවා නම් කියන්නේ හොඳට ඉගෙනගෙන ජීවිතේ දුවේ හොඳ තැනකට එන්න ඕනේ. අම්මලා අප්පච්චිලා කුලේ වැඩ කර කර නොකානොබී දුවට උගන්වන්නේ. දුව හොඳ තැනකට යවන්නේ මොකටද? කොහෙවත් ඉන්න රස්තියාදුකාරයෙක්ට දුවව දෙන්න නෙවෙයි. කොහෙවත් ඉන්න කුඩුකාරයෙක්ට තමන්ගේ දුවව දෙන්න නෙවෙයි අම්මලා අප්පච්චිලා නොකානොබී දුවලට උගන්වන්නේ. මගේ දුවේ උඹ හොඳට ඉගෙනගෙන දවසක හොඳ තැනකට එන්න ඕනේ. කවදාවත් උඹ කාගේවත් වහලියක් වෙන්න එපා කියලා තමයි අම්මලා අප්පච්චිලා දුවලට ඒ තරම් උගන්වන්නේ. ඒකින්ද දුවේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා දවසක තමන් විවාහ වෙන මිනිස්සයාගෙන් රුපියල් 100ක්වත් ඉල්ලන තැනට තමන්පත් වෙන්න යන්න එපා. රුපියල් 100ක් දෙන්න කියන තැනට තමන්පත් වෙන්න යන්න එපා. මොකද තමන් කාගේවත් වහලියක් වෙන්න ඕන නැති හින්දා. හොඳට ඉගෙන ගත්තා නම් හොඳ රස්සාවක් කරා නම් හොඳට තමන්ට රැජිනක් වගේ ජීවත් වෙන්න පුළුවන්. දවසක තමන්ගෙම කියලා ලස්සන කාර් එකක් අරගෙන මේ ගමේම යනකොට කොච්චරනම් අම්මා අප්පච්චිට ආඩම්බරයක් ඇති වෙයිද? තමන්ගෙම සල්ලි වලින් තට්ටු දෙකට ලොකු ගෙදරක් හදලා රැජිනක් වගේ ඉන්නකොට අනෙදාට අම්මා ආඩම්බරෙන් ගමේ හැමෝටම කියයි අද මගේ දුව අලුතෙන් ගෙදරක් හදන්න යන්නේ කියලා. ඒ හින්දා අම්මා අප්පච්චිව රජෙක් රැජිනක් වගේ බලා ගන්න. ඒ දෙන්නට මේ ලෝකේ තියෙන හැම සැප සම්පතක්ම ගෙනල්ලා දෙන්න. මැනික පණ ගාගෙන ඕන තරම් මිනිස්සු ජීවිතයට ලං වෙන්න පුළුවන්. හැබැයි හැම මිනිස්සෙක්ම ජීවිතේ අපේ ළඟ ඉන්නේ අපේ වැරද්දක් වෙනකන් විතරයි. වැරද්දක් වුණු ගමන් ඔය හැමෝම අපිව දාලා යනවා. හැබැයි අම්මා අප්පච්චි වැරද්දක් වුණු දවසටත් අපේ ළඟ ඉන්නවා. මචං අඩියක් ගහන්න යමන්ද මචං බමුද අරහෙ යන්ද මෙහෙ යන්ද කියන ඕන තරම් යාළුවෝ ඉන්නවා. හැබැයි ජීවිතේ වැරදුණු දවසට ඔය කතා කරපු එක යාළුවෙක්වත් අපිට ඉන්නේ නැහැ. සල්ලි තියෙන තාක්කල් පණට පණ දෙන්න කතා කරන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. අතේ සතේ නැති වෙච්ච දවසට ඔය පණ දෙන්න කතා කරපු කවුරුත් අපේ ළඟ නැහැ. අනෙදාටත් අම්මා ගාවට ගිහින් අම්මේ මට රුපියල් 100ක් දෙන්න කාඩ් එකක් දාන්න කියලා කියනකොට අම්මා විතරයි රුපියල් 100ක් හරි අල්මාරිය අස්සේ තියෙන එක හරි ගෙනත් දෙන්නේ. අනෙදාට අම්මා අහන්නේ නැහැ උඹ හම්බ කරලා අපිට මොනවද කරේ කියලා. උඹ හම්බ කරලා අපිට මොනවද දුන්නේ? මොනවද උඹ අපි වෙනුවෙන් කරේ කියලා අම්මා එදාට අහන්නේ. අම්මා ගාව තියෙන අන්තිම සතෙත් අම්මලා වියදම් කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒ හින්දා අද අපි මොන තැනක හිටියත් කොයි විදිහට සැප වින්දත් ඒ හැම සැපක්ම අද අපි විඳින්නේ අම්මා අප්පච්චිගෙන් අපිට හම්බ වෙච්ච ජීවිතේ නිසායි. ඉතින් හැමදේම අපේ හිත තුල තියාගන්න ඕනේ. ඒ ජීවිතේ ඒ අම්මා අප්පච්චි වටිනාකම දන්න නිසා තමයි මුලින් කිව්වා වගේ ඒ පින්නන්ත මේ ව්‍යාපාරයේ අධිපතිතුමා අධිපතිනිය ඒ පින්නන්ත පවුලේ හැමදෙනාම අද මේ පින්කම කරේ. ඒ දෙමව්පියන්ගේ වටිනාකම දන්න නිසා අද මොන තැනක තාත්තා හොඳ තැනක ඉඳගෙන අද බලාගෙන ඉඳලා සතුට වෙනවා ඇති. අනේ මේ මගේ දරුවෝ මේ හැම දෙයක්ම කරන්නේ මං වෙනුවෙන්නේ. මගේ දරුවන්ට වරදින්න එපා, මගේ දරුවෝ දියුණු වෙන්න ඕනේ කියලා අපච්චි ඒ ලෝකෙ ඉඳන් බලාගෙන අද සාදුකාර දෙනවා ඇති. අද සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙනවා ඇති. ඉතින් ඒක හින්දා මේ කිව්ව වචන ටික හොඳට හිතේ තියාගෙන ඒ විදිහට අද ඉඳන් ජීවත් වෙන්න. අද වෙනකම් කරපු එකම එක වැරද්දක් හරි කමක් නැහැ. එකම එක වැරද්දක් හරි නිවැරදි කරගෙන අද ඉඳන් හොඳ මිනිස්සෙක් වෙන්න. මොකද හොඳට මේ අහපු බණ ටික සුණාත ධාරේත චරාත ධම්මේ හොඳට මේ බණ ටික ඇහුවා. හොඳට හිතේ තියාගන්න චරාත ධම්මේ හොඳට මේ ධර්මයේ හැසිරෙන්න. අන් ඒ කෙනාට තමයි මගේ භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලබා ගන්න පුළුවන්. අන් ඒ කෙනාට තමයි මේ ලෝකයේ තියෙන ඒ ධර්මයේ ආශ්චර්ය කියන දේ අත්විඳින්න පුළුවන්. ගොඩාක් ගෙදර ප්‍රශ්න තියෙන අය ඇති. පෞල් ප්‍රශ්න තියෙන ගොඩාක් අය ඇති. තමන්ගේ ස්වාමියාගෙන් බිරිඳගෙන් හැමදාම බැනුම් අහන ගුටි කන ඕන තරම් පෞල් ඇති.
සතියකට එකපාරක් හරි පන්සලකට යන්න පවුලේ හැමෝම. තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ නෝන මහත්තයත් එක්ක සතියකට එකපාරක් හරි පන්සලට ගිහිල්ලා බෝහාමුදුරන් වහන්සේගේ අවට අමදලා මලක් පහනක් පූජා කරලා බෝධි පූජාවක් තියන්න. කොච්චරනම් තමන්ගේ ගෙදරට සැනසෙල්ලක් ඇති වේද බලන්න. කොච්චරනම් තමන්ගේ ගෙදර සතුටෙන් උතුරයිද බලන්න. සෞභාග්‍යයෙන් පිරෙයිද කියලා බලන්න. මම ඒකයි අපේ ජීවිතේ ප්‍රශ්න කියන දේ වැඩි කරගත්තේ අපිම තමයි. ඒ හින්දා අද ඉඳන් හොඳ විදිහට ජීවත් වෙන්න. මෙතන බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවා? හැමෝම බෞද්ධද? ඈ බෞද්ධ කෙනා අතුස්ස බෞද්ධද? බෞද්ධ කියන්නේ මොකද්ද? ඈ බෞද්ධ කියන්නේ මොකද්ද? කියන්න දන්නයි අතුස්සන් බෞද්ධ. දැන් බෞද්ධ කියලා අතීස්සුවා. මම බෞද්ධ කියලා අතීස්සුවා නේ. මොකද්ද බෞද්ධ කියන්නේ? අතුස්සන්න දන්නයි? කෝ අතුස්ස? සිල් ගන්න අය කෝ උපාසකම්මල ඉන්නවද? නැද්ද? දැන් අය අතුස්සන්නේ කොහොමද හිටියා? නැද්ද සිල් ගන්න අය කවුරුවත්? කොයිද ඉතින් බෞද්ධ කියලා? ඈ මොකද්ද බෞද්ධ කියන්නේ? කියන්න දන්නයි? හයියෙන් කියන්න. උපාසකම්මලා තුතන් නැත්තම් මෙතනින් අද එළියට යන්න බෑ ලැජ්ජායි ඈ. අපේ හාමුදුරුවෝ කියන්නේ නැති හැමදාම බණවල වලට හැමදාම උදේ ඉඳන් කියන්නේ නැති බණවලදී කීයක් හාමුදුරුවෝ රෝග කියන්නේ නැද්ද? ඈ ඒ කිව්වේ වහගෙන හිටියේ නැද්ද? මොකද දන්නේ නැද්ද? මොකද්ද බෞද්ධ කියන්නේ? ඈ බුදුන් සරණ ගියපු කෙනා, ධර්ම රත්නේ සරණ ගියපු කෙනා, සංඝ රත්නේ සරණ ගියපු කෙනා, තිසරණේ සරණ ගියපු කෙනා තමයි බෞද්ධ වෙන්නේ. ඉස්සරොම් බුදුන් සරණ යන්න ඕනේ. යන් ඒ කෙනා තමයි බෞද්ධ වෙන්නේ. එතකොට දැන් අතීස්සුවේ දන්නේ නැතුවද? ඒක තමයි හරියට දැනගෙන යන්නේ. දැනගෙන ගියොත් කොහෙද යන්න පුළුවන්? ඈ කතරගමටද? හරියට දැනගෙන මේ බෞද්ධ ධර්මයේ හැසිරෙන්න ඕනේ. බෞද්ධ කියන එකවත් දන්නේ නේද? ඒක තමයි සිල් ගන්න බොරුවට ගිහිල්ලා හරියන්නේ නැහැ. අපේ ගමෙත් ඔහොම තමයි. මං ඉන්න පන්සලේ උපාසකම්මලත් එහෙමයි. කිසි දෙයක් දන්නේ නැහැ. උදේ පාන්දර වෙනවා 5ට විතර එනවා. ඊට පස්සේ රණ්ඩු වෙනවා. උදේට ඒ මුළු මේ ඉවල ඉඳ ගන්න නැතුව රණ්ඩු වෙනවා. පාන්දර මේ මම කියන්නේ පාන්දර 5ට විතර එදා ඇහෙනවා කෑ ගහනවා. බලන්නම් මේ හැමදාම ඉඳගත්ත පොට් එක නැති වෙලා. හැමදාම ඉඳ ගන්න අයින නැති වෙලා අලුතෙන් ආපු උපාසකම්ම කෙනෙක් ඒ පොට් එක අල්ලගෙන අර අම්මගේ උතුරු සලුවත් අරගෙන හොඳට බයිනවා. ඉතින් ඔය සිල් ගන්න හැමදාම සිල් ගන්න යන උපාසකම්ම. ඉතින් හරිනේ ඉතින්. නේ තාත්තලා සිල් ගන්න යන්නේ නැති එක සාධාරණයි. බොරුවට රඟපාන්නත් බෑ උතන්න ගිහිල්ලා බොරුවට පච කෙලින්නත් බෑ. ඊට වැඩිය ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා. ඒකෙන්ද අද ඉඳන් සිල් ගන්න යනවනම් හරියට සිල් ගන්න යන්නේ නැත්තම් පෝලිං ගහලා මිදී අපායි. පෝලි මම මිදී ඊට පස්සේ බලන්න සුමනක්වත් ඉන්නවා දා උඹත් ආවද කියලා හරි අහන්න ඊට පස්සේ. ඒ හින්දා හරියට බණ ටික අහන්න මේ අහපු වචන ටික හොඳට හිතේ තියාගෙන අද ඉඳන් ඒ විදිහට ජීවත් වෙන්න. හොඳට ඒ විදිහට හිතේ තියාගෙන ඒ විදිහට ජීවත් වෙන්න. ඉතින් කාල වේලාව බොහෝසෙන් ගත වී තිබෙන නිසා මේ පින්කම මෙතනින් අවසන් කරනවා. හැමෝම නැගිටින්නකෝ. හැමෝම නැගිටලා අද්දක නළලේ තියාගන්න. අද්දක නළලේ තියාගෙන හැමෝම ප්‍රාර්ථනා කරන්න මේ උතුම් පින්කම තුළින් රැස් කරගන්නට යෙදුන පින්වල අනන්ත අනුභව බලයෙන් මගේ රත්තරන් අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා. මගේ අම්මට කිසි කරදරයක් ලෙඩක් දුකක් ඇති නොවෙත්වා. මගේ රත්තරන් අම්මා මතු බුදු වේවා. මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මගේ අප්පච්චිට කිසි කරදරයක් ලෙඩක් දුකක් ඇති නොවෙත්වා. මගේ අප්පච්චි කරන කියන හැමදේම සාර්ථක වේවා. වෙලෙහෙළදා මගේ අප්පච්චිගේ දියුණු වේවා. මේ පින්බලයෙන් මගේ රත්තරන් අප්පච්චි මතු බුදු වේවා. බුදුන් දැක නිවන් දකිත්වා කියලා මේ කවි ශ්‍රවණය කරමු. සම්මා සම්බුදු සේමයේ
නම්මාගෙන දේතන පුරා රසකිරේ පෙහෝ අම්මා අම්මේ හොබේ ගුණ කේමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයේ මාවටෝ මගේ අම්මා පෙන්නසුර තල්කියමින් දෙතනේ කෙරේ බොම්මා වම්මා කඳුල ඉස හැදුවේ මගේ අම්මා අම්මා අපේව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයේ මාවටෝ මගේ අම්මා උශලබත් බිමට බැසටේ යමවාගේ බෙතලා පිඟානට දෙනරන් තැටිය මගේ වෙනදා වගේ නොවේ අම්මේ බතරස්නේ කියපෝ ගමන් මට කැහුවා අම්මා මගේ ලේටික කිරට හරපම රැකගත්ත මෙතියම් රැහේ නොනි දහම රැකගත්ත තුන්තිස් පැයේ මාවේ නොවෙන් වෙහෙසෙහුවේ අම්මේ ඔබේ කප් රුක්ක මගේ හැමදාම ඇසට නින්ද ඇතෙව නොවේලෝ මා වැතුවේ අම්මා කුසට ආහාර ඇතෙව නොවේලෝ මා වැතුවේ අම්මා කයට නියම සැප නොගෙනලෝ මා වැතුවේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා ගියා හැත පිටේස
සසරගන් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නෝ පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා බුදුන් දැක නිවන් දකිනේ ආදර මගේ පියා බුදුන් දැක නිවන් දකිනේ ආදර මගේ පියා සාදු කියන්න. මේ උතුම් කාව්‍යමය දේශනාව මෙතනින් නිමවටපත් කරනවා. මේ උතුම් පින්කම තුළින් රැස් කර ගන්නට යෙදුන පින් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට, සහම්පති මහා බ්‍රහ්ම රාජානන් වහන්සේට, සනන් කුමාර බ්‍රහ්ම රාජානන් වහන්සේට, විශ්මකර්ම දිව්‍ය පුත්‍රයන් වහන්සේට, මාතලේ පුත්‍ර දෙවියන්ට, පංචසික දෙවියන්ට, ධෘතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරරම් මහා දෙවියන්ටත්, සතරරම් දෙවියන්ගේ 28ක් වූ සෙන්පති දෙවියන්ටත්, මතුවනාගතේ බුදුවෙන් උතුම් නාද දිව්‍ය මහා බෝසතාණන් වහන්සේට, ඒ වගේම උතුම් වූ මාතෘ දිව්‍ය පුත්‍රයන්න් වහන්සේට, මහා ශිවේශ්වර දෙවියන්ට, මහා විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේට, විභීෂණ දෙවි හාමුදුරන් වහන්සේට, පුල්ලන් දෙවි හාමුදුරන්ටත්, ඒ වගේම මහා කතරගම දෙවි හාමුදුරන් වහන්සේට, සත්පත්තින දිව්‍ය මෑණියන්ට, සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට, අලුත් නුවර දැනුමුණ්ඩ දෙවියන්ට, ශ්‍රීමත් ගම්බහාර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට, සිනගම දෙවොල් දෙවි හාමුදුරන් වහන්සේට, ඒ වගේම සිත සූනියන් දෙවියන්ටත්, සත් සමුද්‍රයට අධිපති මුහුදු මණිමේඛලා දිව්‍යාංගනාවුන් වහන්සේට, ඒ වගේම කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේට, ස්වර්ණමාලි මහා සෑ දෙව්දුවට, ඒ වගේම රංගවල බණ්ඩාර දෙවියන්ට, අයනායක දෙවි හාමුදුරුවන්ට, ඒ වගේම මහසෙන් දෙවියන්ට, කඩවර දෙවියන්ටත්, ඒ වගේම විශේෂයෙන්ම මහා ගණපති දෙවියන්ට, සරස්වති මෑණියන්ට, ශ්‍රී මහා ලක්ෂ්මී දිව්‍ය මෑණියන්ට, පාර්වතී දිව්‍ය මෑණියන්ට, දුර්ගා දිව්‍ය මෑණියන්ට, මහා භද්‍රකාලි දිව්‍ය මෑණියන්ට, සෝහන්කාලි මෑණියන් වහන්සේ ඇතුළු ඉරට හඳට අධිපති දෙවියන්ට, පොළොව මහී කාන්තාවට, වැස්ස වලහක දෙවි හාමුදුරන් වහන්සේලාටත්, අපිව රකින්න ආරක්ෂා කරන අපගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට, ගස්ගල් පර්වතයට අරගෙන සිටින භූමාටු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදන්ම වේවා. මේ පින් සියලුම දෙවියන්ට අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නාග ලෝකයේ වැඩ ඉන්න මණියක්කික නාගරාජයන්න් වහන්සේට, මහා කෙල නාරජුන්ට, ගාන්ධර්ව නාරජුන් ඇතුළු සියලුම නාගයන්ටත්, නාග කන්‍යාවන්ටත් මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා, අනුමෝදන්ම වෙත්වා. දස දිසාවේ සිටින යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච ගන්ධබ්බ බහිරවාදී වේවා. සියලුම සත්වයන්ටත් මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම තමයි නැසීමිය පරලොව යන්නට යෙදුන ආදරණීය පියාණන් වහන්සේ වන ආදරණීය අප්පච්චි වන ආරේ මුක්කුබණ්ඩා පිනන්ත ආදරණීය පියාණන්ටත්, ඒ වගේම එච්.එම්. පියදාස පියාණන් වහන්සේ ඇතුළු මේ පවුල නමින් නැසීමිය පරලොව යන්නට යෙදුන හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා, අනුමෝදන්ම වෙත්වා. මේ පින් අනුමෝදන් වීම තුළින් ඒ ආදරණීය රත්තරන් තාත්තලා දෙන්නට, අපච්චිලා දෙන්නට මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා, මන්දායුෂ්කව උපදේවා. උපනුපන් හැම ආත්ම භාවයන් අධි දිව්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥාව සහිත උපති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ධර්මයම අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න පිනන්ත ආදරණීය අපච්චිලා දෙන්නටම මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදම වෙත්වා. මේ පින් සාදු 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 පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පින්වල අනන්ත ආශිර්වාද බලයෙන් තුනුවන්ගේ අනන්ත ආරක්ෂාව, දෙවියන්ගේ රැකවරණය, පිනන්ත වැඩ
වැඩමකට සිටින අපගේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී භාවය ආයු වර්ණ සැප බල ප්‍රඥාව කායික මානසික සහනයම ලැබෙත්වා. පින්නන්ත නායක හාමුදුරන් වහන්සේ කරන කියන ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යන්න මේ බුදු සසුන බබලවන්නට මේ කරගත් පින්කම යෝධ බලයෝධ ශක්තියක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි නැසීමේ පරිලව යන්නට යෙදුන ආදරණීය පියාණන් වහන්සේලා දෙදෙනාගේ ඒ ආදරණීය ලෝකයක් වටින රත්තරන් තමන්ගේ දියණිය වෙන ධම්මිකා පින්නන්ත මැතිණියට ඒ වගේම පින්නන්ත තිලක් මහත්මයාට මැතිතුමා ඇතුළු ඒ වගේම මේ ආදරණීය පින්නන්ත මෑණියන් වහන්සේගෙත් පියාණන් වහන්සේගෙත් දුවල පුතාලා ඇතුළු පවුලේ හැම දිනාටම මේ පින්කමේ අනන්ත ආශිර්වාද බලයෙන් කරන කියන ව්‍යාපාර ආදී කටයුතු වෙලහෙන දාමේ කටයුතු දියුණුවෙන් දියුණු භාවයටම පත්වෙත්වා. හිතේ තිබෙන සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ආදී ඉෂ්ට සිද්ධ කරගන්න මේ පින්කම ශක්තියක්ම වෙත්වා. සියලු නවග්‍රහ අපලාදී ඇස්වා කටවා දෝෂාන්ධකාරයේ සියලුම දෝෂයන් දුරින් දුරු භාවයටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නන්ත ධම්මිකා මෑණියන් වහන්සේට තිලක් පින්නන්ත පියාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙත්වා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවම ලැබෙත්වා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව දෙවියන්ගේ දේව ආශිර්වාදය ආකර්ෂණ බලයම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පින්කම සාර්ථක කරගන්න වචනකින් හරි උදව් උපකාර කරපු පින්නන්ත හැම දෙනාටම මේ පින්කමට සම්බන්ධ වුණු ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටම සත්පුරුෂ ආශ්‍රය අපි හැමෝටම ලැබෙත්වා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙත්වා. අසත්පුරුෂ අසුරක් අපිට හමු නොවේවා. අසත්පුරුෂෝ මේ ජීවිතෙන් අපෙන් ඈත්ම වෙත්වා. ඇස්වලින් වැටෙන හැම කඳුලක්ම සදාකාලිකම නවත්වන්න පුළුවන්. හිත රිදෙන පිච්චෙන හැම වේදනාවක්ම සදාකාලිකම නිවාලන්න පුළුවන්. මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුළදීම ඒ උතුම් වූ ධර්මයම අවබෝධ කරගෙන මට නිර්වාණයම සාක්ෂාත් කරගන්න මේ පින්කම මට පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්තේ මෙත් ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවං හෝතු සබ්බ දුක්ඛ පමුච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඔබගේ සියලුම උත්සව සහ විශේෂ අවස්ථා පාසල්, පෙර පාසල්, ධර්මදේශනා, මංගල, අවමංගල්‍ය, රැස්වීම්, සංගීත ප්‍රසංග සජීවීව විකාශය කරවා ගැනීමට ලයිව් ස්ට්‍රීමිංగ్ Facebook, YouTube මගින් ඇති එකම අවස්ථාව රෙඩ් ස්ටුඩියෝ අපේ ස්ටුඩියෝයි දැන්ම අමතන්න 0716 60 17 10 රෙඩ් ස්ටුඩියෝ ස්ටුඩියෝ ඉදිරිපිට මුත්තල